මගේ නම බාරුන්. සිරිපලගාවත්ත කනත්තේ මුරකාරය කිව්වොත් මව කවුරුත් දන්නවා මහත්තයෝ. සතුටුදායක ආරංචියක් තියෙනවා ඔයාලට කියන්න. දන්නවද? මම තීරණයක් ගත්තා මේ වගේම හැමදාම කතා යන තවත් channel එකක් අරින්න. ඇත්තම කියනවා නම් ඒ channel එක අපි වැඩක් කරන්න ගියපු channel එකක්. ඔයාලා දන්නවත් ඇති. ඇඟිලි සලකුණු කියන channel එක. මම අර ඊයේ කිව්වේ ඊයේ අපි දරුණු තීරණයක් ගන්නයි ඉන්නේ කියලා. මේ වගේම ලස්සනට වෙනම වයිබ් එකකින් කතා අහන්න කැමති ඔයාලටමයි ඒව අපි දාන්නේ. ඒකේ link එකත් අපේ WhatsApp channel එකේ මම දාන්නම්. සතිය දවස් 5ෙම උදේ 7 වෙද්දී මේකෙන් බාරොන් මාම අහන ගමන් ඇඟිලි සලකුණු channel එකේ රෑ 7ට පටන් ගන්නවා හැමදාම 7 වෙනි තට්ටුව කියන horror mystery murder series එක. තව දෙයක්. මම පළවෙනි වතාවට පුංචි උදව්වක් ඉල්ලන්න හිතුවා. අනේ මම මේ වීඩියෝස් කරගෙන යන්නේ මගේ පුංචි හෙඩ්ෆෝන්ස් දෙකේ තියෙන මයික් එක පාවිච්චි කරලා. මම මේ වෙලාවේදී පොඩි අමාරු තැනක ඉන්නවා. මගේ ට්‍රීට්මන්ට්ස් එක්ක මට YouTube කරන්න ඕනේ බඩු ගන්න. පුළුවන් නම් උදව් කරන්න පුළුවන් කෙනෙක් මට කතා කරන්න. මම ස්ටුඩියෝ මයික්‍රොෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරනවා. එහෙම කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේක අහන මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ හොට්ලයින් එක දානවා. ඒකට පුංචි කෙටි පණිවිඩයක් දානවද? උදව් කරන්න කැමතියි කියලා. මං කරන අහිංසක ඉල්ලීමක්. මොකද මං හැම වෙලාවෙම උත්සාහ කරේ කන්ටෙන්ට් ක්වොලිටි එක හදාගන්න. ඒකට මම අදාළ channel එකේ YouTube ඉන්කම් එක පාවිච්චි කරා. අනේ ඒත් මේකෙදි එහෙම ලොකු ගාණක් මට එන්නේ නැහැ. ඩොලර් 4ක් වගේ තමයි දැනට ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ 21ක් දාලා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 2000ක්වත් නැහැ. කවුරු හරිම මේ රටේ ඉන්න නැත්තම් ලංකාවේ ඉන්න කෙනෙක් අක්කා කෙනෙක් හෝ අයියා කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වුණත් කමක් නැහැ. යාළුවෙක් හරි ඉන්නව නම් අනේ මට කතා කරන්න. උදව් කරන්න කැමති කෙනෙක්. මෙහෙම ඉල්ලන පළවෙනි පාර. හැබැයි මම මෙහෙම කියන්නේ කරගන්න දෙයක් ඇත්තටම නැති නිසා. සමහර අය බණී දැන් මට. ඒත් කමක් නැහැ. මේ ඔක්කොම ලස්සන YouTube channel එකක් හදන්නනේ. අනේ මං අහිංසක ඉල්ලීමක් කරනවා තවත්. subscribe කරලා බලන්න කියලා. ඒත් එක්කම මට අවසර දෙන්න මේ පැයදිත් බාරොන් මාම වෙන්න. මහත්තයෝ හරි අමුතු ලියුම් කඩදාහියක් තිබිලා හම්බුණා මගේ මේසෙ උඩ. ඒකේ ලියලා තිබ්බේ අද රෑට මොන දේ වුණත් මුරකුටිය ඇතුළටම වෙලා ඉන්න කියලා. ඉර පායනකම් එළියට එහෙම එනව නෙමෙයි කියලා තිබුණා. මං කටකොනකින් hina වෙලා ඒ කොල කෑල්ල විසික් කරලා දැම්මා. කාගේ හරි මෝඩ විහිළුවක්ද කොහෙද? මේ කනත්තේ හරිම අමුතු දේවල් තමයි වෙන්නේ. දැන් මට ලියුම් එවන්නත් අරගෙන. ඒකට වැඩි අවධානය දුන්නේ නෑ මම. කොහොම හරි එළියට ඔළුව දාලා බැලුවා මම වටපිටාව. මේක තිබ්බ කෙනාවත් මේ හරි ඉන්නවද කියලා. නෑ. කවුරුත් නම් පේන්නේ නෑ. මං හිතුවා සාමාන්‍ය විදිහට දවස ඉවර කරනවා කියලා. වෙලාව හරියට මහත්තයෝ දැන් 6ට කිට්ටු කරලා ඇති. මං කරපු වැඩේ මගේ හවස තේ බොන කෝප්පේ දවල් කාපු පිඟානුකුයි අරන් ගියා ටැප් එක පැත්තට හොදන්න. දන්නවද? ඒ යනකොටම මට අදහනාගාරේ කොළුව ඇවිල්ලා කියනවා බාරොන් මාමා අද රෑ වෙලා කොහෙවත් යනවා හැම නෙමෙයි තනිපංගලමේ. කවුරු හරි
කවුරු කොහොම කොයි විදියකට කතා කරත් මුර කුටියේ අගුළු දාගෙන ඉන්න එකයි තියෙන්නේ. මොකක් හරි බෝතලයක් ලෑස්ති කරගෙන වතුර පුරව ගන්න. මුත්‍රා කරන වැඩේටත් එහෙම්ම ලෑස්ති කරගන්න. වැඩිය ජනේල් ගාවට යන්න එපා. පුළුවන් තරම් එළිය පේන තැන් මග ඇරලා ඉන්න. මං ඒත් ඇහුවා ඒ මොකද බොල එහෙම කියන්නේ? මගේ මේසුට ලියමුකුත් තිබ්බා. කොල්ලා කියන විදියට නම් එයාටත් ඒ වගේම ලියුමක් හම්බෙලා. හැබැයි කවුද කොහොමද ඒක එව්වේ කියලා දන්නේ නැහැ. ඒත් මේ කොල්ලා මාර කතාවක් කිව්වා. මේ ගමේ ඉඳලා තියෙනවා කානිවල් එකක වැඩ කරපු මිනිස්සෙක්. සීසන් කාලේට එම නුවර එළිය මයිලු එයා. කොහොම හරි මේ මිනිස්සයා අභාව ප්‍රාප්ත වෙලා. එයාගේ මිනිහ වල දාලා තියෙනවා කියනවා මේ කනත්තේ ඊයේ හවස. ඒ වල දානකොට ඒ මිනිස්සයා පාවිච්චි කරපු හැමදේම වගේ වලට දැම්මලු. ඒ මිනිස්සයා මැජික් කාරයෙක්ලු. වෘත්තියෙන් මැජික් කාරයෙක්ලු. කානිවල් වල ඉන්නවනේ එක එක අය. එහෙම ආදාහනාගාරේ කොල්ලා කිව්වා. ඊයේ හවස කීප සැරයක්ම කළු තොප්පියක් පාවෙලා ගියලු කනත්ත මැද්දෙන්. සමහර විට මැජික් කාරයාගේ අවතාරය වෙන්නත් පුළුවන්. මට එතකොට කල්පනා වුණේ මේකත් ඇස් බැඳුමක්ද? මේ යකා මැරිලත් මැජික් පෙන්නන්න දෙන්නේ. එක මානසිකත්වල ඉන්න මිනිස්සුනේ මේගොල්ලෝ මැරෙනවම හරි අමුතුයි. අහිංසක අපිටයි මලවදී. මේ පේනවනේ මැජික් පෙන්නන්න එනවා එක්කෙනෙක්. මම මහත්තයෝ කෝකටත් කියලා රෑ 7:00 විතර ඇතුළට ආවා. ඔක්කොම දොරවල් ජනේල් වහගෙන මං ඇතුළෙම හිටියා. මහත්තයෝ මං කරපු වැඩේ වයර්ලස් එකත් හයියෙන් දාගෙන ඔළුවේ තියෙන මනස්ගාත අමතක වෙන්නත් එක්ක මැච් එක ගැහුවා. කොහොම හරි එහෙමට කියලා විශේෂ දෙයක් වුණේ නෑ මහත්තයෝ. වෙලාව ගෙවිලා ගියා. ලංකාවේ කොල්ලෝ ටික මහත්තයෝ අපරාධ කියන්න බෑ. ඉන්දියා කණ්ඩායමට ගැහුවා ගැහිල්ලක් ආයි මදි නොකියන්න. ඔහොම මැච් එක බල ඉවර වෙනවත් එක්කම මහත්තයෝ මට කිසි ගාණක් තිබ්බේ නෑ අර ආදාහනාගාරේ කොල්ලා කියපු ඒවත්. මගේ මේසුර තිබ්බ ලියුම ගැනවත් මට මතකයක් තිබුණේ නෑ. කොටින්ම කිව්වනම් වගේ වගක් නෑ. එච්චර සන්තෝෂෙන් හිටියේ මැච් එක ගැන. මං ඒ පිම්මෙම ඉබේම දොර ඇරලා ගියා සුළුදිය බරක් ඇවිල්ලා. එළියට ගිහින් රාජකාරිය කරනකොටම තමයි මතක් වුණේ අද්දෙයනේ මම එළියට ආවනේ කියලා. හැබැයි එහෙම පේන්න නම් කිසිම කලබලයක් තිබුණේ නැහැ. මං කරපු වැඩේ මගේ වැඩිත් කරගෙන අතේ තිබ්බ ටෝච් එකෙන් වටේටත් ගහන ගමන් එහෙම ඇතුළට එන්න ආවා. දොර ළඟට මං එනවත් එක්ක මහත්තයෝ මෙන්න මට පේනවා ඈත මිනිවලක් පැත්තකින් පොඩි බයිසිකලයක් තියෙනවා. හරියට පැහැදිලි නෑ බයිසිකලේ නම්. හැබැයි ඒකේ පුංචි බෙල් එකේ සද්ද ඇහෙනවා. එක දිගට වදින්න ගත්තා. මම පොඩ්ඩක් ගැසිලා ගියා එකට. මං කරපු වැඩේ ටෝච් එක ගැහුවා ඒ පැත්තට. ගැසුණා කිව්වේ එහෙම බයකට නෙමෙයි. හිතා ගන්න බැරුව. මොකද්ද මේ වෙන්නේ කියලා. හැබැයි ටෝච් එක ගැහුවට කිසිම දෙයක් ටෝච් එකට නම් අහුවෙන්නේ නැහැ. මං එහෙම ටෝච් එක ගහලා විනාඩි 10ක් ගියේ නැහැ. මෙන්න අර බෙල් එකේ සද්දේ මං සුළුදිය දාපු ගහ පැත්තෙන් ආවා. මහත්තයෝ පිටිපස්ස නම් මං හැරිලා බැලුවේ නැහැ. ඒ සද්ද එනවත් එක්කම මං පැන්න මුර කුටිය ඇතුළට. එහෙම්ම ලොක් කරගත්තා එතනම. මං හිතන්නේ මෙතන ලොකු අමුතු සෙල්ලමක් වෙන්නයි යන්නේ. කවදාවත් කරපු නැති විදිය සෙල්ලමක්.
මං ඕක කල්පනා කරනවත් එක්කම ඇතුළට ඇවිල්ලා නිකමට CCTV එක දිහා බැලුවා. මහත්තයෝ එතකොටයි දැක්කේ අර ආදාහනාගාරේ පැත්තට තියෙන CCTV එකේ පේනවා ආදාහනාගාරේ දොරපියන් දෙකත් හායි ගාලා ඇරලා දාලා ඒක වටේට පුංචි බයිසිකලයක් ලොකු විකාර ජාතියේ සපත්තු පැන පැන යන සෙල්ලම් හාවෝ වඳුරු පැටියෙක් අර බෙරයක් ගහන පාවෙන බැලුම් බෝලයක් එහෙම අර ආදාහනාගාරේ වටේට යනවා. හරියටම නිකන් අර මිනිස්සෙක්ව ඒකට දාන්න කලින් එයාලා වටේට යන්නේ. අන්න ඒ වගේ. මාව මේකට නම් වෙවුලලා ගියා. මෙතන ආත්ම කීයක්ද? මොනවද දෙයනේ මේ වෙන්නේ? මං කරපු වැඩේ එහෙම මෙතන තිබ්බ පුටුවත් ඇදලා අරගෙන වාටි වෙලා ඒක බලාගෙන හිටියා. මෙන්න ඒත් එක්කම හරියටම තප්පරයක් ඇති මුළු පැත්තෙම ලයිට් යන්න වගේ චිරිචිරි ගාලා සද්දයක් ඇවිල්ලා CCTV එකේ දර්ශනවල ඒ සියල්ල නැති වෙලා ආයිත් සාමාන්‍ය විදිහට පේන්න ගත්තා. මහත්තයෝ මේක තනිකරම සර්කස් එකක් වෙලා මගේ හිතේ ලොකුවට බයක් ඇති වෙන්න ගත්තා. කොච්චර මොනවා වුණත් මහත්තයෝ අර සර්කස් වල මූණ පාට කරන් ඉන්න මිනිස්සු මට උන්ව පේන්නේ අක්කු වගේ. තඩි මොකද්ද මන්ද බෝලෙකුත් නහය මැදින් තියාගෙන ඔන්න එහෙම කල්පනා කර කර ඉන්නවත් එක්ක මට ආයි තව කඩදාසියක් එනවා ජනේලෙ අස්සෙන්. මං කරපු වැඩේ ඒක කියෙව්වේ නෑ. එහෙම්ම අරගෙන ජනේලෙ ආපු තැනින්ම ඒ හිලෙන්ම ඒක එළියට විසික් කරා. විසික් කරපු පාර ඊට වැඩිය වේගින් ඒක ආයිත් ඇතුළට ආවා. නෑ මම මේක කියවන්නේ නෑ. එහෙම්ම හිතාගෙන මම මේක කුලි කරලා මගේ කුණු ගුඩේට විසික් කරා. මෙන්න දෙයනේ තව එකක් එන්න ගත්තා. මං කේන්තිට ඒකත් විසික් කරා. මහත්තයෝ ඒක කරනවත් එක්ක එක දිගට කඩාගෙන බිඳගෙන කොළ එන්න ගත්තා. මුර කුටිය හතර පැත්තෙන්ම පුංචි තියෙන සිදුරු හැම එකකින්ම වගේ කොළ එනවා. දොර අස්සෙනුත් එනවා. මාව එහෙම්ම විසික්ුණා එකට. මං කරපු වැඩේ මේ කොළ කෑලි වලින් එක කොළයක් කොහොම හරි අරගෙන කියෙව්වා. ඒකේ ලියලා තියෙන්නේ ගේට්ටුව අරින්න කියලා. මෙතනින් එයාට යන්න ඕනෙලු. මං ඒක කියවනවත් එක්කම මේ කොළ කෑලි එන එක නැවතුණා. මොන විකාර වැඩක්ද දෙයනේ මේ වෙන්න ගත්තේ? ඒ පාර මැජික් කාර් වෙන්න අරගත්තද හොල්මන් වෙලා? මුන්ගෙන් මං කොහොම බේරෙන්නද? ඔහොම හිතනකොටම එළියෙන් උත්තර දුන්නා බේරෙන්න බෑ. ඔන්න ඔහොම මම මහත්තයෝ කරපු වැඩේ දොර පිටිපස්සට හේතු කරලා තියෙන පොල්ලත් අතට අරන් එලි බහින සූදානම් වුණා. මේක හොල්මනකටත් වැඩිය මේක මනස්ඝාතයක් වෙන්න ගත්තා. මට මානසිකව දැන් සෑහෙන පීඩනයක් වෙලා තියෙන්නේ මේක. මං කරපු වැඩේ හරි. එහෙමද උඹ? ඉඳපන්කෝ මං එළියට නැගන්. ඔහොම කියලා මං එළිය දොරත් අරගෙන බැස්සා. මහත්තයෝ කිසිම විදියක කලබලයක් තිබ්බේ නෑ එළියේ. පුදුමාකාර නිශ්ශබ්දතාවයක් තිබ්බේ. සත්තු කෑ ගහනවා විතරයි. මිනිමල් පිපිලා තිබ්බ පාර දිගේ මං කරපු වැඩේ ටෝච් එකත් අතට අරගෙන අර පොල්ලත් අනිත් අතෙන් අරගෙන ගියා යන්න අර කියන විකාර සමයන් මැජික් කාර්යයේ මිනිවල තියෙන පැත්තට. මං හිතන්නේ ඒක හොයාගන්න හරි ලේසි වුණා. මොකද ඒ පැත්තට යද්දි මම දැක්කා එතන මිනිවල ළඟින්ම අර පුංචි ළමයි පදින පොඩි බයිසිකලයක් නවත්තලා තිබ්බා. මැරිච්ච මිනිස්සු ඉන්න ඕනි මැරිච්ච මිනිස්සු විදියට. මැරුණටත් පස්සේ හොල්මන් කරනවා මේ වගේ දේවල් වලින්. මොකටද මහත්තයෝ මේ බයිසිකල් තියලා යන්නේ?
මං ටික ටික කිට්ටු කරා එතනට. ඔව්මයි. නම විලියම් ආනන්ද. පොඩ්ඩක් ලන්සිත් වගේ. තව යටින් ඉංගිරීසි අකුරු වලින් මොනවාදෝ ලියලා තිබ්බා. මට කියව ගන්න පුළුවන් වුණේ ග්‍රෙගරි වැවේ සිංහයා කියලා. මෙයාව හඳුන්වන්නේ මං හිතන්නේ ඒ විදිහට. නුවරඑළිය පැත්තේ මෙයා වැඩ කරපු කානිවල් එකේ මෙයාට කියන නම වෙන්න ඇති. මම මහත්තයෝ එතන තිබ්බ බයිසිකල් එක අතගාලා බැලුවා. තනි ලාල් නිල් පාටකින් හරි අමුතු දෙයකට හදපු බයිසිකලයක්. පුංචි ළමයිගේ ට්‍රයිසිකලයක් වගේ බයිසිකලයක්. කොහොම හරි මහත්තයෝ මගේ අතින් වැරදිලා ඒකේ බෙල් එක ගැහුණනේ. දන්නවද? එතකොටයි මට තේරුණේ ඒ සද්ද හොඳට පුරුදුයි මට කියලා. ඔව් හරියටම හරි. ඒ සද්ද තමයි ආවේ අර සුළුදිය බරක් ආව වෙලේ එළියට ගියාම. ඔව් ඒ සද්දෙම තමයි මේ. මහත්තයෝ එහෙ හැරිලා මෙහෙ හැරෙද්දි හත් දෙයනේ මට වඩා අඩි 5ක් අඩි 7ක් විතර උස මිනිස්සෙක් විශාල තොප්පියකුත් දාගෙන මග ළඟම හිටගෙන ඉන්නවා. මට ඔච්චරයි මතක. මං හැරුණේ මහත්තයෝ රමේෂ් මහත්තයාගේ ඔෆිස් කාමරේ. රමේෂ් මහත්තයා ඇවිල්ලා එලිත් වෙලා ඇඟ තලලා දාලා වගේ. මං කේන්ද්‍රි ගාගෙන නැගිටිනවත් එක්කම මං දැක්ක අර ආදාහනාගාරේ කොළුවත් කේන්ද්‍රි ගාගෙන නැගිට්ටා. රමේෂ් මහත්තයා අහනවා ඇයි මේ කියලා. අපි දෙන්නව හම්බෙලා තියෙන්නේ තැන් තැන් වල වැටලා ඉන්න කොටලු. හරි. මම කොහොමත් කනත්තනේ හිටියේ. එතකොට ආදාහනාගාරේ කොල්ලත් කනත්තෙමද හිටියේ? දන්නවද වෙලා තියෙන වැඩේ? මාවර මිනි වල ළඟදී අර පොලිසාදයට කොටු කරගන්නකොට ආදාහනාගාරේ කොළුව ඌ එතන ආදාහනාගාරේ තියෙන පිටිපස්සේ කාමරේදී කොටු වෙලා. ආදාහනාගාරේ කොළුවට වෙච්ච දේවල් තමයි අපි අර CCTV එකේ දැකලා තියෙන්නේ. ආදාහනාගාරේ කොළුවත් එදා රෑ කනත්තෙම තමයි ඉඳලා තියෙන්නේ. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු real experience එකක්. subscribe කරන්න next episode එකෙන් හම්බෙමු.